ආයිබන් කියලා සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එක view කරපු ඔයාව. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ Word එකෙන් කොහොමද අපි මෙන්න මේ වගේ ඩිසයින් එකක් කරගන්නේ කියලා. ඉතින් ලේසියෙන්ම ඩිසයින් එක කරන විදිය ගැන මේ වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක view කරපු ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම sub කරන්න අමතක කරන්න එපා. ඒ වගේම bell icon එක click කරලා all apply කරලා මගේ channel එකට එකතු වෙන්න. මොකද මම කරන වීඩියෝ ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගැනීම හැකියාව තියෙනවා. all apply කරලා තිබුණොත් ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් උදාහරණ මෙන්න මේ වගේ ඩිසයින් එකක් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් වෙන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ ඉන්සෙට් එකේ තියෙන රිබන් එකෙන් තමයි ගොඩක් දුරට මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. මම මේට ඉහත පාඩම් වල කියලා දීලා තියෙනවා ඉන්සෙට් රිබන් එක ගැන, ඒ වගේම ෆෝමැට් රිබන් එකෙන් කොහොමද අපි ලේසියෙන්ම වැඩ ගන්න කියලා. ඉතින් අපි බලමු මෙන්න මේ ඩිසයින් එක ලේසියෙන්ම කරන විදිය ගැන. ඉතින් මම Word open කරගන්නවා. open කරගත්තට පස්සේ මම page එකක් ගන්නවලු. ඉතින් මම මෙතන page setup එක හදා ගන්නවා යාළුවනේ. ඒ full size එකට මම හදා ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන අපි දාමු landscape කියන එක. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ landscape දාපුවම මේ විදිහට පිටුව සම්පූර්ණයෙන්ම හැදිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම යනවා inset වලට. inset වල ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් word art මම මීට ඉහත word art කියලා දීලා තියෙනවා. ඉතින් මම මේ design එක පාවිච්චි කරගන්නේ මෙන්න මේ word art එකේ පළවෙනි option එක මෙන්න මෙතන තියෙනවා. ඉතින් මම click කරනවා. click කරගත්තාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් text එකක් මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ text එක අපිට ඕනේ අකුරු ටික අපි ගහලා ඩිසයින් කරගන්න. තමන්ට ඕන ඩිසයින් එක මෙතන type කරන text box එකේ මම මෙතන මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ස්පේස් කරනවා. ඉතින් තමන්ට ඕනේ ඩිසයින් එක හදා ගන්න. මම දැනට මේකේ තියෙන paste එක මම කොපියක් ගන්නවා. එතෙන්ට ඔයගොල්ලෝ type කරගන්න අවශ්‍ය එක මෙන්න මේ විදිහට මම paste කරගන්නවා. ඉතින් මම මේක මෙන්න මේ විදිහට හදාගත්තට පස්සේ මම මේකේ size එක පොඩ්ඩක් බලනවා. නැවත home එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් 72 දාලා තියෙන්නේ. මම මේක සාමාන්‍ය පොඩි කරන්නම් 48ට විතර. ඉතින් ඔන්න විදිහට type කරගත්තට පස්සේ මේවා පොඩ්ඩක් balance කරගන්න මෙහෙම ඇදලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ design එක මෙන්න මේ විදිහට ඔන්න ඔය ආකාරයෙන් දාන්න. ඉතින් තමන් size එක design කරද්දී page size එක තමන්ට ඕන size එක මෙතන type කරලා highlight කරලා මෙන්න මේ විදිහට size එක මෙතනින් home යටතේ font size එක වෙනස් කරගන්න. ඉතින් ඔන්නෝම වෙනස් කරගත්තට පස්සේ යාළුවනේ ඊට පස්සේ මම insert වලට නැවත යනවා. insert වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන බලා ගන්න පුළුවන් format කියලා option ribbon එකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ යටතේ තියෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් text effect මෙතන ගොඩක් තියෙනවා. මම මේ text effect වල මේ පල්ලෙහාටම යනවා. පල්ලට ගිහලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ follow කියන option එකේ ඉන්න මෙතන part ටිකක් තියෙනවා. ඔයගොල්ලන්ට options තුනක් තියෙනවා. මම ඒකේ ගන්නේ button කියන option එක මෙන්න මෙතන click කරනවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට මේ මම ඉහත පාඩම් වල කියලා තියලා තියෙනවා. මෙන්න මේ වගේ box එකක් ආවොත් වටේට තියෙනවා නම් අනිවාර්යෙන්ම මොකද දාපු ගමන් අපිට මෙහෙම මේ angle එකට design එක කරගන්න පුළුවන්. ඕන size එක මෙන්න මෙහෙම adjustment කරගන්න. මේ තියෙන pic වලින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන dot ටිකක් තියෙනවා ගහලා ඒ වගේ dot එකකින් අපිට මේ design එක එහාට මෙහාට අරයි යන්න පුළුවන්. ඉතින් මම මෙතන color එක වෙනස් කරගන්නවා. නැවත මෙහෙම click කරලා මෙන්න මෙතන ඔයගොල්ලන්ට පුළුවන් control key A පාවිච්චි කරන්න. එතකොට all select වෙනවා. මම ඊට පාඩම් වල කියලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මෙතනින් අපිට මේකේ color එක පොඩ්ඩක් වෙනස් කරගන්න ඕනේ. home වලට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා font color මම කළු පාට මෙන්න මේ විදිහට පළවෙනි එකට දානවා. හරි. ඔන්න color එක දැන් අපි හදලා ඉවරයි. text එකේ angle එකත් හදලා ඉවරයි. ඉතින් ඔන්න ඔය විදිහට හදුවාන් පස්සේ යාළුවනේ අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ type කරගද්දී මම ඉහත කිව්වා වගේ මේ මැදට අවශ්‍ය නම් මේ විදිහට design කරගන්න මේ space කරලා මේ විදිහට හදාගන්න. එතකොට මේ design එකේ මේ මැදට අකුරු ටික මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ මම යනවා මෙන්න මෙතන ගිහිල්ලා insert වල shapes වල අපිට දැන් රවුමක් නේ ස්කේල් එකක් වගේ රවුමක් ඇඳ ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා එක එක මොඩල්ස් වර්ග. ඔයගොල්ලන්ට මේ ඩිසයින් එකට අනුව නම් රවුමක් තමයි මෙතනින් මැච් වෙන්නේ. ඉතින් මම මෙතන තියෙන රවුමක් මේ විදිහට අරගෙන මෙන්න මේ හරිය මෙන්න මේ විදිහට ඇඳ ගන්නවා ඔන්න ඔය ආකාරය.
ඉතින් ඔන්න ඔය ආකාරයෙන් ඇඳාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ රවුම වටේට නිල් පාට තියෙනවා. අපි ඕක අයින් කරගන්න ඕනේ. ඉතින් මම මේකේ ඩබල් ක්ලික් එකක් දුන්නාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෆෝමැට් ඔප්ෂන් එකේ තියෙන්නේ මෙතන shapes fill color එකේ no color කියලා දෙන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි. දුන්නාන් පස්සේ මෙන්න මේ රවුම අපිට මේ විදිහට හැමතැනම අරයි යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔන්න ඔය විදිහට. ඉතින් මම ගිහිල්ලා මෙන්න මේ විදිහට තියලා බලනවා මේකේ තව බැලන්ස් වෙන්න ඕනද කියලා. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට මේකේ තියෙන ප්‍රමාණය මෙන්න මේ විදිහට බැලන්ස් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඉතින් එහෙම ඔයගොල්ලෝ හරියටම බැලන්ස් කරගන්න මේ තියෙන ප්‍රමාණය අනුව ඔන්න ඔය විදිහට. ඉතින් මේක arrow key වලින් ඔයගොල්ලන්ට පල්ලෙහාට ගන්න පුළුවන්. මේ දෙපැත්තට බැලන්ස් කරගන්න පුළුවන්. හරියට සෙට් කරලා තියාගන්න. එතකොට බැලන්ස් වෙනවා හරියට. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ key කොපියක් ගන්න. ඔයගොල්ලන්ට control key වලින් පාවිච්චි කරගන්න පුළුවන්. control C control V paste. හරි මම හිත පාඩම් වල කියලා දීලා තිනවා. මම කොපියක් අරගෙන නැවත මෙයාව paste කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ මම නැවත මෙන්න මේ විදිහට සෙන්ටර් කරගන්නවා. මේ තියෙන විදිහටම arrow key වලින් පාවිච්චි කරන්න ලේසි. ඊට පස්සේ උලන් කීබෝඩ් එකේ alt key එකත් ඔබාගෙන මෙන්න මෙතෙන්ට ඔයගොල්ලෝ යන්න ගිහිල්ලා සමාන control key එක press කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ අවශ්‍ය ප්‍රමාණයට mouse එකෙන් drag කරලා මෙන්න මෙහෙම කරපුවාම මේකේ තියෙන ප්‍රමාණයට මේ ඩිසයින් එක අපිට බැලන්ස් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඉතින් මේ විදිහට හරියටම බැලන්ස් කරන්න Tamanට අවශ්‍ය ප්‍රමාණයට අනිවාර්යෙන් මෙන්න මේ විදිහට බැලන්ස් කරගන්න තියෙන ප්‍රමාණයට. ඉතින් අකුරු වල සයිස් එක අපිට හදා ගන්න පුළුවන්. හරියට ඔන්න ඔය විදිහට බැලන්ස් කරගන්න. හරි. ඊට පස්සේ බැලන්ස් කරගත්තාට පස්සේ ඔයගොල්ලන්ට අකුරු බැලන්ස් කරගන්න ඕන. මම මේ ටෙක්ස්ට් බොක්ස් එකට ක්ලික් කරලා මේ අයිනේ තියෙන බාර් එකට ක්ලික් කරනවා. ඊට පස්සේ පුළුවන් අපිට මේ සයිස් එක මෙයාගේ මෙන්න මේ විදිහට බැලන්ස් කරගන්න අපිට අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් ඔයගොල්ලන්ට මෙන්න මේ තියෙන ටූල් පාවිච්චි කරලා ඔන්න ඔය විදිහට බැලන්ස් කරගන්න පුළුවන් මේකේ තියෙන ප්‍රමාණය ඔන්න ඔය විදිහට. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මේ තියෙන ටූල්ස් පාවිච්චි කරලා ඔන්න arrow key වලින් මෙහෙම බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. ඔන්න ඔය විදිහට බැලන්ස් කරගත්තට පස්සේ මම හිතනවා බැලන්ස් වුණා කියලා. මෙන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට බැලන්ස් කරන්න. ඉතින් අපි බලමු අනිත් ඩිසයින් එක කොහොම විදිහට තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් හදලා තියෙන්නේ. ඉතින් කලර් එක නිල් පාට තියෙන්නේ. මම නිල් පාට දාන්න ටිප් කියලා දෙන්නම්. මෙන්න මේ කොටස් වල පොඩි අපි ලයින් එකේ පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. අපි ලයින් එකත් මේ විදිහට හදාගමු. මම මේ මෙතන තියෙනවා දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔප්ෂන් තුනක්. ඒ කියන්නේ අපි ගත්තොත් මේ පළවෙනි රවුම, ඊළඟ ටෙක්ස්ට් එක, ඊළඟට දෙවෙනි රවුම. හරි. ඔන්න ඔය විදිහට ගත්තාම පස්සේ යාළුවනේ ඊට පස්සේ මම කරන්නේ මේ කලර් එක පොඩ්ඩක් වෙනස් කරගමු. අපි මේ රවුමේ කලර් එක කළු පාට දානවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් shape outline colors වල මේ පල්ලෙහාම තියෙනවා width එක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ ගහලා තියෙන රවුමේ width එක අපිට වැඩි කරගන්න පුළුවන් මේ තියෙන මේ segments වලින්. මෙන්න මෙතන තියෙන ඕන sizes දාලා ඕන එකක් click කරන්න. ඊට පස්සේ අපි මේ දෙවෙනි එකට click කරලා color වෙනස් කරගන්නවා. themes color කළු පාට. ඊට පස්සේ මෙතන යනවා අපි ගත්තොත් එහෙම මේකේ තියෙන size එක පොඩ්ඩක් වෙනස් කරගෙන තමන්ට ඕන size එක මෙතනින් select කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට හදාගත්තට පස්සේ අපි ඊළඟට කරන්නේ මේකේ colors වෙනස් කරගන්න. ඒක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම මෙතන මේ design තුනම colors තුනකින් කරලා තියෙනවා. මේ රවුම කළු පාට තිබුණාට කළු පාටත් අපිට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම නැවත design ටික පැත්තට යනවා. ඊට පස්සේ මේ මම text එකට click කරලා මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එකට ක්ලික් කරලා control key එක press කරගෙන ඒ අකුර press කරනවා. එතකොට all select වෙනවා. select කරගත්තට පස්සේ මම නැවත මෙතනින් home එකට ගිහිල්ලා colors change කරන්න යන්නේ. හරි. මම නිල් පාට දානවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට මේක balance නැත්තම් තවත් අපිට balance කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ක්ලික් කරලා මේ රවුමට හරියට balance නැත්තම් ඔන්න ඔය විදිහට balance කරගන්න. මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඔන්න ඔය විදිහට බැලන්ස් කරගන්න. ඔන්න ඔය විදිහට තමයි අකුරු වල කලර්ස් වෙනස් කරගන්න. ඊළඟට මම කියලා දෙනවා මෙන්න මේ රවුම් වල කලර් එක වෙනස් කරගන්න විදිය. මෙතන shapes outline colors වල උගලන්ට බලා ගන්න පුළුවන්. මෙතනින් අවශ්‍ය කලර් එකක් මෙන්න මේ විදිහට set කරගන්න පුළුවන්. ඉතින් මම මේකටත් මේ කලර් එකටම ඉන්සෙට් කරනවා. දැන් මම මෙතන තෝරලා තියෙන කලර් එක වෙනස් වෙන්නේ නැති ඉඳ තමයි මම මෙතෙන්ට ක්ලික් කරේ. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. ඉතින් අපි දෙවෙනි එකත් මේ විදිහටම ඩිසයින් කරගමු. මේකේ size එක ඕනනම් පොඩි කරගන්න, size එක වෙනස් කරගන්න මෙන්න මේ විදිහට. හරි.
ඊට පස්සේ මම කරන්නේ මේ තියෙන සෙට් එකම group එකක් විදිහට හදාගන්න හැටි කියලා දෙන්න යන්නේ. මම මෙතන ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ control key එක press කරගෙන මේ විදිහට ක්ලික් කරලා ඊට පස්සේ අපි කරමු group කරන එක මෙන්න මේ විදිහට. මම මෙතන යනවා මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් format option එකේ මෙන්න මෙතන තියෙනවා group කියලා. ඊට අමතරව group තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් right click එකක් දුන්නොත් මෙන්න මෙතන group. ඉතින් කැමති එකක් පාවිච්චි කරන්න මම ওই විදිහට පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ මම මේකෙත් copy එකක් දෙනවා. right click එකක් දීලා ගන්නත් පුළුවන් නැත්නම් short key පාවිච්චි කරලා ඔයගොල්ලෝ paste කරගන්න. හරි. right click එකක් දුන්නා paste කරා. හරි. මම නැවත මෙන්න මේ විදිහට මේක ගන්නවා. හරි. අරගෙන මට text එකක් copy එකක් අරගෙන paste කරගන්න ඕනේ. right click එකක් දුන්නා copy ගත්තා paste කරා. ඔන්න paste කරාට පස්සේ මම නැවත මේක මෙන්න මේ විදිහට ඇදලා ඔන්න ඔය විදිහට ගන්නවා. ඉතින් මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා ඔයගොල්ලන්ට. ඉතින් තාමත් මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම sub කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලා apply කරලා තියාගන්න මේ වගේ word video මම ඊට ඉස්සෙල්ලා ගොඩක් පාඩම් ගෙනලා තියෙනවා. ඒවත් පල්ලෙහා links වල ඇති ඒවත් බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් මෙන්න මේව balance කරගත්තට පස්සේ මම මේකෙත් color එක control key එකයි A ගහලා මෙන්න මේව select කරලා color එක වෙනස් කරගන්නවා. තමන්ට අවශ්‍ය පාටක් මෙහෙම select කරගන්න. ඊට පස්සේ මම මේ තියෙන outline color ඒ කියන්නේ මේ line එකේ color එකත් වෙනස් කරන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මම click කරා. click කළා මෙන්න මෙතන අපිට බලා ගන්න පුළුවන් format option එකේ colors අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය color එක. මම හිතන්නේ මෙන්න මෙතනින් ගිහිල්ලා ඕගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන් මේකේ outline. ඉතින් හොඳයිලා මම මේක පොඩ්ඩක් මේ විදිහට පල්ලෙහාට අද ගන්නවා. group එක මට පෙන්වන්න නැති හින්දා මම මෙහෙම පල්ලෙහාට ගන්නවා. මම මේක ungroup කරගන්න ඕනේ. right click එකක් දුන්නා. මෙන්න මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් group ungroup. හරි. ඔන්න ඊට පස්සේ අපිට මේකේ color එක වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මෙතනින් ගිහිල්ලා අපිට අවශ්‍ය color එක. ඉතින් කළු පාට දැම්මත් ප්‍රශ්නයක් නැහැ. නැත්නම් නිල් පාට මම select කරන්න මෙන්න මේ විදිහට. ඔන්න ඔය විදිහට නිල් පාට select කරගෙන නැවතත් මේකේ මෙන්න මේ විදිහට click කරලා අපිට මේ විදිහට තියාගැනීමේ හැකියාව තියෙනවා අවශ්‍ය තැනට. ඔන්න center කරගන්න ඕගොල්ලෝ control key වලින් මෙන්න මේ විදිහට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක පැහැදිලිව මම කියලා දුන්නා. text වලින් වැඩ කරන විදිය, ඒ වගේම insert වල තියෙන tools, format වල කොහොමද අපි වැඩ කරන්නේ කියන ඉතින් colors වෙනස් කරගන්න මෙන්න මේ වගේ design එකක් ආවොත් මෙන්න මේ විදිහට ඉක්මනටම කරගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තාමත් මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම sub කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳ නම් යාළුවන්ට බලන්න share කරන්න. ඉතින් අද මම පාඩමේ සමුගන්නවා.